මං ඔයාලට පෙන්නනවා නෙළුම් කුළුනේ උඩ. අපි මේ නෙළුම් කුළුනේ යටි ඉන්න මිනිස්සු දිහා බලමුද? බලමු එහෙනම් මල්ලි. ඔර බලන්නකෝ මිනිස්සු කුඹි ගුලක් වගේ චූටි වලට පේනවා. අක්කි අර තියන්නේ කොච්චි නේද? ඔව් මල්ලි. ඇත්තටම දිග අර තියෙන කොච්චි තමයි අපිට පේන්නේ. බලන්නකෝ අක්කි මේ රටේ මේ මිනිස්සුන්ගේ විස්කම්. ඇත්තටම මල්ලි බලන්න දැක්කම බිල්ඩින් ගොඩක් තියෙන එක. මේ සෑම දෙයක්ම හදලා තියෙන්නේ මල්ලි මේ මිනිසා කියන සතා තමයි. බලන්න බයික් වලින් යනවා, කාර් වලින් යනවා, අපිට බස් පේනවා, ඊට පස්සේ දිග නිකන් නයි වගේ සරපයෝ වගේ දිගට අපිට පේනවා කෝච්චි, ගෙවල් චූටි ගිනි පෙට්ටි වගේ නේද මල්ලි? ඔයාලා දැක්කද පුතේ අර ඈත සිචිදය පේනවා. අහසයි පොළොවයි එකට ගෑවෙන තැනට තමයි අපි සිචිදය කියලා කියන්නේ. මොකක්ද තාත්තේ සිචිදය කියලා කියන්නේ? සිචිදය කියන්නේ පුතේ අපිට මේ පොළොව ගෝලාකාර බව හඳුන්වා දුන්නේ එක කරුණක් තමයි ඔන්න සිචිදය පෙනීම. අහසයි පොළොවයි ඈතට පේනවා එකට ගෑවිලා වගේ. ඒ තමයි පෘථුවියේ කෙළවර පේන මායම. ඉතින් අපිට පේන තෙක් මානේ හරි රවුමක් නේද පේන්නේ. ඒ තමයි පෘථුවියේ ගෝලාකාර බවට ඔප්පු වෙන්නේ. ඉතින් ඔව් මේ නෙළුම් කුළුණ උඩ බලන්න පේන දේවල් ලස්සනයි නේද? එහෙනම් කසුන් හොඳයි නේද චාලි? ගුඩ් බයි.